ආයුබෝවන් ඔබව සාදරයෙන් පිළිගන්නවා. පසුගිය සතිය තුළ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු ගෙන ගැනීම සඳහා අප හා එක්වන්න. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය විසින් සිය හමුදා විදේශීය රටයකට පිටත් කර යැවීම. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය විසින් සිය හමුදා ලිතුවේනියාවට පිටත් කර යැවීම සිදු වෙලා තියෙනවා. මේ විශේෂීත්වය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය විසින් මෙලෙස සිය හමුදාවන් විදේශ රටකට පිටත් කර යැවීම සිදුවීම. මෙහි මූලික අරමුණ වෙලා තියෙන්නේ නේටෝ ශක්තිය, නේටෝ රටවල් වල බලය ශක්තිමත් කිරීම වගේම රුසියාවෙන් සිදුවිය හැකි කිසියම් ආක්‍රමණයක් හෝ පහර දීමකට සූදානම් වීමක් ලෙස. ඒ වගේම තමයි මෙම 45 වෙනි සන්නද්ධ සේනා බලකාය ලෙස හඳුන්වන මෙම කණ්ඩායම 2027 වසරේදී සිය උපරිම කාර්යක්ෂමතාවයකට ළඟා වීමට සැලසුම් සකස් කරලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මෙවැනි ප්‍රවණතාවයකට ජර්මනිය යොමු වීම ඉතාමත්ම වැදගත් කරුණක්. ඇමරිකානු කොටස් වෙළඳපොළ පසුගිය වසර 3 ඇතුළත පහත අගයකට වැටීම. ඇමරිකානු කොටස් වෙළඳපොළ එහෙමත් නැත්නම් වෝල් ස්ට්‍රීට් පසුගිය වසර 3 එසේත් නැත්නම් 2002 වසරේ සිට මේ දක්වා කාලය තුලදී පහත් අගයකට වැටීම සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම S&P 500 එහෙමත් නැත්නම් S&P 500 දර්ශකයට අනුව 4.6ක ප්‍රමාණයක් බව වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තීන් සමග ආයෝජකයින් මෙම කොටස් වෙළඳපොලේ වැටීම පිළිබඳව සිය මත පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික සමාගම් දැවැන්ත ලෙස පාඩු ලැබමින් මෙම ව්‍යාපාරය සිදු කරගෙන යනවා. ඒ වගේම තමයි වර්තමානයේ පවතින ආර්ථික අවපාතය ඉදිරියේදී 35ක් පමණ දක්වා වර්ධනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය. අයිස්ලන්තයේ ගිනිකඳු පුපුරා යාමක් නිසා ඒ අවට නගරයක් සහ බ්ලූ ලැගූන් නාන තටක්කය හිස් කරයි. අයිස්ලන්තයේ රේක් ජේන්ස් දූපත ආශ්‍රිතව සිදු වූ ගිනිකඳු පුපුරා යාමක් නිසා එම අවට නගරය සහ බ්ලූ ලැගූන් නම් සුප්‍රසිද්ධ හෝටලයේ ආශ්‍රිතව නාන තටාකයෙන් පුද්ගලයන් ඉවත් කිරීම සිදු කළා තියෙනවා. මෙම හේතුවෙන් දුමාරය සහ පාරිසරික දූෂණය සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙම ගිනිකඳු පිපිරීමත් සමග සිදුවී දුම සහ ලාවා නිසා අවට පාරිසරික බලපෑම වගේම ගුවන් ගමන් වලට දැඩි බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. මින් ඉදිරියට මෙම ගිනිකඳු වල ක්‍රියාකාරීත්වය සහ එහි අනාගතය පිළිබඳව විවිධ පර්යේෂණ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ම්‍යාන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් 3000කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාස 28 වන දින සිදු වූ භූමිකම්පාව හේතුවෙන් ම්‍යාන්මාරයේ මේ වන විට 3000කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුම් වල පවතින විවිධ දුර්වලතා හේතුවෙන් මෙම මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ මතය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් බිඳ වැටීම සහ ප්‍රථමාධාර ලබා දීමේ පමාවීම මෙම මරණ ගණන වැඩිවීමට හේතු වෙලා තියෙනවා. මේ වන විට ජාත්‍යන්තර රටවල් ගණනාවකින් මියන්මාරයට ආධාර සැපීම කඩිනමින් සිදු වෙනවා. ඒ වගේම තමයි මියන්මාර රජය මේ සඳහා සිය උපරිම උත්සාහය සිය ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරනවා. ඊශ්‍රායලය විසින් බියුරිට් නගරයේ හිස්බුල්ලා නායකයෙක් ඝාතනය කරයි. පසුගිය දිනවල ඊශ්‍රායලය විසින් සිය ගුවන් ප්‍රහාර මගින් ලෙබනනයේ බියුරිට්හි හිස්බුල්ලා නායකයෙක් ඝාතනය කරලා තියෙනවා. ඉරානයේ සහයෝගය ඇතිව ක්‍රියාකාරීත්වයක් තියෙන හිස්බුල්ලා සංවිධානයට මෙය ප්‍රබල පහරක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම හේතුවෙන් මැද පෙරදිග ඇතිවන යුදමය ගැටුම් තව තවත් උත්සන්න විය හැකි බව විශ්ලේෂකයින්ගේ මතය. මර්රින් ලේ පෙන් මූල්‍ය වංචාවකට වැරදිකරු වෙයි. ප්‍රංශයේ ජාතික පක්ෂ රැලි නායිකා මර්රින් ලේ පෙන් මූල්‍ය වංචාවක් සඳහා වැරදිකරු වී ඇත. ඇය යුරෝපීය පාර්ලිමේන්තු අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බව ඔප්පු වෙලා තියෙනවා. මෙම හේතුවෙන් වසර 5කට අධික කාලයක් රාජතාන්ත්‍රික තනතුරුවල ඉවත් වීමට ඇයට සිදු වෙලා තියෙනවා. එමෙන්ම 2027 වසරේදී ප්‍රංශයේ ජනාධිපතිවරණයේ ප්‍රබල භූමිකාවක් සිටි මෙම කාන්තාව මෙමින් ඉවත් වීමත් සමග ජනාධිපතිවරණයටද දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම තමයි දේශපාලනයේ වශයෙන් සහ ආර්.එන්. පක්ෂ අනාගතය සම්බන්ධයෙන්
මතවාදයන් කීපයක් මෙම ඉවත්වීම සමග සහ ඇගේ මේ මූල්‍ය වංචාවක් සඳහා වැරදිකරු ලෙස ඇය ඔප්පුවීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ගෝලීය වශයෙන් සිදුවන ප්‍රබල සහ වැදගත් තොරතුරු පිළිබඳව සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා අප හා දිගටම නැඳී සිටින්න.